මම නොමිලේ දවස් 5ක් දෙනවා. ඔයාගේ ට්‍රේනින්ග්ස් වලදී ඔයාට මොන හරි අපහසුතාවයක් ට්‍රාන්ස්පරන්සි එක නැත්තම් ඔයා ට්‍රේනින්ග්ස් එක සැටිස්ෆයිඩ් නැත්තම් ගොඩාක් සෙන්ටර්ස් වල මොකද කරන්නේ දවසේ පුහුණුව බලන්න දාලා තියෙනවා දවස් දෙකේ පුහුණුව රුපියල් 2000 පුහුණුව එයාලා වතරිනවා ටෙස්ට් වලට එයාලා ගිහලා ටෙස්ට් ගහන එක ෆේල් ඊට පස්සේ මොකද කරන්නේ ආයෙ ට්‍රේනින්ග් සෙන්ටර්ස් හොයාගෙන ඔයාලා යන්න ඕනේ මම එස්.එම්. ශාමල් ආයතන ප්‍රධානී යුරෝගේට් සහ ගල්ෆ් ගේට් හැමදාම අපි පටන් ගන්න කලින් ඔයාලට පොඩි හැඳින්වීමක් කරනවා මේ පුහුණුව සහ පුහුණුවෙන් පස්සේ ඔයාලගේ කොහොමද ඔයාලගේ අනිත් දේවල් යොමු වෙන්නේ කියලා. ඒතර මම හිතන්නේ මෙතන ගොඩක් ඉන්නේ ඊශ්‍රායල් යන්නේ නේ. ඊශ්‍රායල් නැතුව එන්න කට්ටිය අතුස්සන්න. ඊශ්‍රායල් නැතුව වෙන රටවල් යන්න කට්ටිය. රයිට් මොකද රට මල්ලි? කොහෙද? ඔයා? අයර්ලන්ඩ්. රෂියා. ඕකේ. රයිට්. ඔයා? රොමේනියා. ඕකේ. හවුස්කීපින්. කිචනල්. රයිට්. ඕකේ. ඔයාලා ඊශ්‍රායල් මේ දවස්වල වැඩි ප්‍රවණතාවයක් තියෙන ඊශ්‍රායල් වලටනේ. හේතුව තමයි ඒ තියෙන පඩිය සහ ප්‍රොසෙස් එක පොඩි කාල සීමාවක් සාමාන්‍ය මාස 3ක් 4ක් ඔයාලගේ වීසා එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒකට මූලික අඩිතාලම තමයි මෙතන ඇවිල්ලා තියෙනවා Tamanට අවශ්‍ය ට්‍රේනින් එක ලබා ගන්න. ඉතින් අපේ හොඳ ට්‍රේනර් පැනල් එකක් ඉන්නවා. ඒ වගේම අපේ හොඳ මැනේජ්මන්ට් එකක් තියෙනවා. ඔයාලගේ ට්‍රේනින් එකෙන් පස්සෙත් ඔයාලගෙන් අපෙන් අවශ්‍ය නම් ඔයාලගේ ටෙස්ට් වලට යොමු කරගන්න අපිට පුළුවන් ආයතනයක් වශයෙන් ඔයාලා අදාළ තැනට යොමු කරන්න. යොමු කරලා ඒ ටෙස්ට් ප්‍රී ටෙස්ට් ෆයිනල් ටෙස්ට් එකෙන් පස්සේ ඔයාලගේ මග පෙන්වන්න අපිට ආයතනයක් වශයෙන් පුළුවන්. අපි රෙක්රූට්මන්ට් කරන්නේ නැහැ අපි රට යවන්නේ නැහැ මෙතන. හැබැයි ලංකාවේ දැනට ඊශ්‍රායල් යවන ගොඩාක් ඒ අදාළ සමාගම් සහ ඒජන්සිස් අපෙන් ඇවිල්ලා මෙතන ටෙස්ට් කරනවා ෆයිනල් ටෙස්ට්. ඉතින් ඔයාලට පුළුවන් ටෙස්ට් එක වාගේ ට්‍රේනින්ග් එකෙන් පස්සේ ඔයාලට පුළුවන් මෙතන ෆයිනල් ටෙස්ට් ගහගන්න පුළුවන්. ෆයිනල් ටෙස්ට් ගහලා ඔයාලට සිලෙක්ෂන් එක කරගන්න පුළුවන්. ගොඩාක් අපි එන කට්ටිය කරන්නේ පුහුණුවෙන් පස්සේ ටෙස්ට් එකක් මෙතනම ගහගන්නවා. ඊට අමතරව අපි ඔයාලගේ දවස් 5 පුහුණුවෙන් පස්සේ මම මේ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ගැන කන්ස්ට්‍රක්ෂන් 5න් පස්සේ අපේ තියෙන නොමිලේ ප්‍රී ටෙස්ට් එකක්. අපි ඒක try කරන්නේ නැහැ. ඒ ප්‍රී ටෙස්ට් එකෙන් කරන්නේ අපේ ඇසෙසර්ලා ඇවිල්ලා ඔයාගේ බලනවා ඔයාගේ ස්කිල් එකේ මට්ටම. ඔයා කොයි තැනටද ඔයා ඉන්නේ කියලා. හැමදෙනාටම කියන්නේ හොටෙල් සෙක්ටර් වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් වෙන්න පුළුවන් ඕනම කැටගරි එකක්. මෙතනින් අපි දෙන්නේ ඔයාලට ෆන්ඩමෙන්ටල්ස්. මේ දවස් 5 කාලෙදී ඔයාලගේ අඩිතාලමක් කියලා තියෙනවානේ. සාමාන්‍ය හොටෙල් කෙනෙක් ගත්තත්, කන්ස්ට්‍රක්ෂන් වක කෙනෙක් ගත්තත් ඕනම එක තියෙනවා ෆන්ඩමෙන්ටල්ස්. එතනදී ඔයාලට මූලික අවයර්නස් ප්‍රෝග්‍රෑම් එක කරලා අපේ තියෙන අපේ ඇසෙසර්ලා සහ ට්‍රේනර්ස්ලා ඔයාලව දෙනවා බේසික් පුහුණුවක් ඔයාලට. හැබැයි ඔයාලගේ ස්පීඩ් එක හදාගන්න එක සහ ඔයාලගේ අත හුරු කරගන්න එක ස්පීඩ් අප් කරගන්න එක තියෙන්නේ ඔයාලගේ ප්‍රැක්ටිකල් එකේ. ඒකට ඔයාලා කරන්න ඕනේ මේකට ටයිම් කන්සියුම් කරන්න. මේ පුහුණුවෙන් පස්සේ තනක ගිහිල්ලා පුළුවන් නම් වොලන්ටියර් වැඩ කරන්න. හොටෙල් එක වෙන්න පුළුවන්, සයිට් එක වෙන්න පුළුවන්. නැත්නම් මෙතන ඇවිල්ලා ඔයාලා ට්‍රේන් වෙන්න ඕන නම් මෙතන අපි චාර්ජ් කරන්නේ නැහැ දවස් දෙක තුනක්. නොමිලේ අපි ලබා දෙනවා. ඔයාලගේ ස්පීඩ් එක හදාගන්න. එතනදී තමයි සාමාන්‍යයෙන් අර එම්ප්ලොයර් කෙනෙක් මේ සාමාන්‍යයෙන් අයිඩියා එකක් ගන්නේ. හරි මෙයාට අවශ්‍ය ස්පීඩ් එක සහ නොලෙජ් එක and ප්‍රැක්ටිකල් මෙයාට පුළුවන් කියලා. තේරෙනවද? නොතෙන්ට ඔයාලා හදාගෙන නම් මේක 100% කමිට් කරගන්න. කමිට් කරලා මේකට කාලය යොදවන්න. කාලය යොදවුවොත් තමයි ඔයාලට අර නැත්තම් එක ටෙස්ට් එකක් දෙකක් තුනක් හතරක් ටෙස්ට් පහක් විතර ගහන්න දෙන ඔයාලට සිලෙක්ෂන් එකක් ගන්න. තේරෙනවද? ඒ කියන්නේ මේ ඊශ්‍රායල් විතර නෙමෙයි. රෂ්‍යා ගත්තත් ඔයාලා ඕනම රටකට යන්න ගත්තත් අයර්ලන්ඩ් යන්න ගත්තත් ඔයා ගියන් පස්සේ ඔයාලා ක්වොලිෆයිඩ් වුණ නැත්තම් ඔයාලා ඩිපෝට් කරන්න පුළුවන්. කියන්න උදාහරණයක් ගන්න ඔයාලා මෙතන සිලෙක්ට් වෙනවා. එම්ප්ලොයර් සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා ඔයා අදාළ රට ගියන් පස්සේ ඕනම රටක ඊශ්‍රායල්, රෂ්‍යා හෝ අයර්ලන්ඩ් කියන්නකො ඕනම රටකට ඔයා වර්කින් එන්වයරන්මන්ට් එකේ ඔයාගේ අවශ්‍ය ස්පීඩ් එක සහ ඩිසිප්ලින්ස් ඊට අමතරව ඔයාගේ එතික්ස් and ඔයාගේ අවශ්‍ය ස්ටෑන්ඩඩ්ස් නැත්තම් එයාට පුළුවන් ඔයා ඩිපෝට් කරන්න. එහෙම ඩිපෝටේෂන් ගොඩක් වෙනවා. ඊශ්‍රායල් ගිය කඩේ ඩිපෝට් කරලා තියෙනවා. එතකොට ඔයාලා රජයෙන් ගියත් ප්‍රයිවට් ආයතනකින් ඔයාලා රටකට ගියත් ඔයාලට ඒ බේසික් ඉඳලා තමන්ගේ ඒ වැඩපොළේදී ඔයාට කරගන්න ස්ටෑන්ඩඩ් හදා ගන්න නැත්නම් ඔයා ඩිපෝට් වෙනවා. අපේ එහෙම ඩිපෝටේෂන්ස් අපේ ගල්ෆ් ගේට් එකේ තැවිලා තියෙනවා. තේරෙනවද? ඒ හින්දා මෙතන මේ දවස් 5 කරගත්ත ටෙස්ට් එකකින් අපි පාස් කරගත්තා කියලා රට යන්න එපා. යනකම් ඒ මාස 3ද 4ද හොටෙල් නම් හොටෙල් එකේ වොලන්ටියර් වැඩ කරන්න. වොලන්ටියර් ශල්‍යතු වැඩ කරන්න. ඉතින් 3ක් 4ක් හරි. කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකට යන්න. නැත්නම් අපේ සෙන්ටර් එකට එන්න. සෙන්ටර් එකට ඇවිල්ලා පුළුවන් තරම් කාලය යොදවලා ප්‍රැක්ටිකල්ස් කරලා ඔයා බලන්න ඔයාට පැය 8ක් හෝ 10ක් එකම ඒ දේ කරන්න පුළුවන් කියලා. තේරෙනවද? ඔයාට පුළුවන් වෙන්න ඕනේ පැය 10ව 5ක් 10 into 5 දවස් 5ක් කියන්නකො පැය 50ක් ඔයාට හිතගෙන ඔයාගේ ජොබ් එක කරන්න පුළුවන්ද කියලා. ගොඩාක් සෙන්ටර්ස් වල මොකද කරන්නේ දවසේ පුහුණුව. බලන්න දාලා තියෙනවා දවස් දෙකේ පුහුණුව. රුපියල් 2000 පුහුණුව. ඒව ඇවිල්ලා යාලා කරන්නේ ඔය කට්ටියක් ගෙන්නගෙන
ඒ කට්ටියට මේක තමයි බාබෙන්ඩින් කියලා මේක තමයි ෂටරින් කියලා කියලා දීලා අවයානස් එකක් දැනුවත් කිරීමක් කිසිම දෙයක් නැතුව එයාලා වතරන ටෙස්ට් වලට එයාලා ගිහලා ටෙස්ට් ගහන එක ෆේල්. ඊට පස්සේ මොකද කරන්නේ ආයෙ ට්‍රේනින් සෙන්ටර්ස් හොයාගෙන ඔයාලා යන්න ඕනේ. ඉතින් යුරෝගේට් ගත්තොත් එහෙම ආයතන නෙමෙයි. අපේ 40කට අධි සේවක පිරිසක් ඉන්නවා. හොඳ එතකොට අපේ නයිටා එතකොට ඒ වගේම රජේ ඉතින් එහාට වැඩ කරපු හොඳ ට්‍රේනර් පැනලයක් ඉන්නවා. හොඳ ඇසෙසර්ලා ටිකක් අපේ ඉන්නවා. ඉතින් ඔයාලා හැම වෙලේම ක්වෙස්චන්ස් අහන්න කොච්චරත් අහන්න. ඊට අමතරව ඔයාලට මොනවා හරි එතනින් තේරෙන්නේ නැත්නම් අපේ මැනේජ්මන්ට් එකේ ඉන්නවා. සෙන්ටර් මැනේජර් ඉන්නවා. අපේ මැනේජ් ඔපරේෂන්ස් ඉන්නවා. මම ඉන්නවා. අපිට කියන්න අපිට මේල් එකක් දාන්න. මගේ ඊමේල්ස් එක දෙන්න. ඔයාගේ ට්‍රේනින්ග්ස් වලදී ඔයාට මොනවා හරි අපහසුතාවයක්. නැත්නම් ඔයාට එතන ට්‍රාන්ස්පරන්සි එක නැත්නම් ඔයා ට්‍රේනින්ග්ස් එක සැටිස්ෆයිඩ් නැත්නම් මම නොමිලේ දවස් 5ක් දෙනවා. ඔෆිෂියල් මේල් එකක් දාන්න. මම පුහුණුවට සම්බන්ධ වුණා. පුහුණුවෙන් මට අවශ්‍ය ස්ටෑන්ඩඩ් එක ලබා ගන්න බැරි වුණා. මෙන්න මේ හේතු මත කියලා ඔයාට අපි වල්නවා සාධාරණයි නම් අපිට පුළුවන් ඔයාට නොමිලේ පුහුණුවක් ලබා දෙන්න. අපි මේ දවස් 5න් පස්සේ ඔයාට නොමිලේ දෙනවා ප්‍රී ටෙස්ට් ඩේට් එකක්. ඒකදී අපි charge කරන්නේ නැහැ. ප්‍රී ටෙස්ට් එකෙන් පස්සේ අපි ඔයාලා තව දැනුවත් විරෝධ කරනවා. ඔයාලා මෙතනින් එහාට කොහොමද මේක කරගන්නේ? පැහැදිලිද? රයිට්. මෙන්න මෙච්චරයි තියෙන්නේ. ඉතින් එහා ලොකු අවශ්‍ය නැහැ කියන්න. අපේ ගල්ෆ් රේට් එකේ තියෙනවා දැනට සයිප්‍රස් තියෙනවා, රොමේනියා තියෙනවා, ඩුබායි තියෙනවා, කන්ස්ට්‍රක්ෂන්, වෙල්ඩර්, හොටෙලියර්ස් ඔක්කොම තියෙනවා. මෙතන කෙනෙක් ඉන්නවා නම් මට ඉස්රායලේ යන්න සල්ලි මදි කන්ස්ට්‍රක්ෂන්. ඩුබායි වල ලක්ෂ 1.40කමාරක් ගන්න පුළුවන්. යන්න කොස්ට් වෙන්නේ 2,25,000 යන්න කොස්ට් එක වෙන්නේ. ඒත් ඔයාලා හිතනවනේ මම ඩුබායි ගිහිල්ලා අවුරුදු දෙකක් හම්බ කරලා මට ඉස්රායලේ යන්න ඕනේ, මට දැනට ලබා ගන්න බැහැම කියලා කෙනෙක් ඉන්නවනම් යන්න ඩුබායි අපි හැමදාම තියෙනවා. ගිය මාසේ අපි 80ක් දම කන්ස්ට්‍රක්ෂන් 80 දෙනාම සිලෙක්ට් වුණා. මෙතනම ට්‍රේන් කරලා. කී පොයින්ට් එක ඉස්සලා මේ ට්‍රේනින් දවස් 5 අරගන්න. ට්‍රේනින් දවස් 5යිදී මම කිව්ව ගයිඩ්ලයින්ස් ටික මතක තියාගන්න. රයිට්. ඊට පස්සේ අපි කතා කරමු ප්‍රී ටෙස්ට් එකේදී අවසාන දවසේදී ඔයාලා කොහොමද මෙතනින් ඉදිරියට ඔයාලගේ මේ දේවල් කරගන්නේ. ඊට අමතරව තමයි රටකට ගියාන් පස්සේ ඔයාලා කොහොමද කරගන්නේ. ඒ ඔක්කොම මම බ්‍රීෆ් කරලා දෙන්නම් ඔයාලට මේ ට්‍රේනින්ගෙන් පස්සේ. ප්‍රී ටෙස්ට් එක හරිනේ දෙනවා. ට්‍රේනින් එක පටන් ගන්නද all the best. Okay.